අයිබෝන් අද අපි තවත් එක කතාවකින් හම්බෙමු. ඩෑන් ප්‍රියසාද් මිය ගිහිල්ලා මේ වෙනකොට දැන් ඒක කෙමෙන් අපේ මතකයෙන් ගිලිහී යමින් පවතිනවා. කියලා තියෙන ඕන දෙයක් සිංහලයට මතක සතියයි කියන එක. දැන් ඒකත් තව එක් මරණයක් පමණක් වෙලා අපේ සිතින් අමතක වෙලා යනවා. නමුත් ඒ ඩෑන් ප්‍රියසාද්ගේ මරණය සිදු වූ ඝාතන රැල්ලේ අඩුවක් වෙලා නැහැ නේද? ඒක දිගටම සිද්ධ වෙලා යනවා. තවදුරටත් මේ ඝාතන අපිට දිනපතා අහෙන්න ලැබෙනවා. ඒක දැන් සමහර රූපවාහිනී නාලිකාවල දවසේ වෙරිල්ල කොහෙදපත් උනේ තත්ත්වයටපත් වෙලා ඉවරයි. ඒ තරම් නිවුස් එකක් බවට පත් වෙලා තියෙන ඒ තරම් ඝාතන රැල්ලක් දිනපතා යනවා. ඩෑන් ප්‍රියසාද්ගේ මරණයෙන් මේ ඝාතන රැල්ල නැවතුනේ නැහැ. ඒකේ අලුත්ම තත්ත්වය පෞගිතා පළාත් පාලන මැතිවරණේ තිබ්බා. ඒ මැතිවරණයෙන් පස්සේ දැන් NPP ආණ්ඩුව ඉතාම දැඩි ලෙස ප්‍රබලව පසුබෑමකට ලක් වෙලා තියෙනවා. සමහර පළාත් පාලන ආයතනවල ඒගොල්ලන්ට බලය පිහිටව ගන්නත් බැරි තරක් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ කතාව අතරතුර කංජපානි ඉම්රාන් ගැන ආරංචියක් එනවා. ඒ මොකද්ද? මෙන්න මෙහෙම ඉර්දුන මෙහෙම වාර්තා කරනවා. ආණ්ඩුවට සහාය දෙන ලෙස බල කරමින් ස්වාධීන අපේක්ෂකයන්ට කංජපානීගෙන් මරණ තර්ජන. ඒ කියන්නේ දැන් මේ ඇතැම් පළාත් පාලන ආයතනවල NPP එකට බැරි වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ බලය තාවුරු කරගන්න එක හැමෝම දන්න දෙයක්. දැන් අපි දැක්කා JVP එකේ ලේකම්වරයා ටිල්වින් සිල්වා මහත්තයා දැන් ආරාධනා කරනවා එන්න කියනවා මේ ඒගොල්ලන් එක්ක පළාත් පාලන ආයතන බලය පිහිටවන්නේ ස්වාධීන අපේක්ෂකයන්ටයි ඕනම කෙනෙකුට. ඉතින් මේ තත්ත්වය යටතේ අපේ මේ කංජපානි ඉම්රාන් මහත්තයා බොහෝම සත්භාවයෙන් මේ ආණ්ඩුවට සහාය දෙන්න කියලා ආදරයෙන් තර්ජනය කරලා තියෙනවා මේ පළාත් පාලන සභිකයන්ට, මේ දිනපු සභිකයන්ට. මේකෙන් ඉඟියක් දෙනව නේද මේ කංජපානි ඉම්රානුයි අතර මොකක් හරි හොර සම්බන්ධයක්, මොකක් හරි මේ ආදර සම්බන්ධයක් වගේ දෙයක් පවතිනවා කියලා ආණ්ඩුවත් එක්ක. අපි මේ ගැන බලමු. මේක සම්බන්ධයෙන් තව මීට වඩා දේවල් අපිට කියවෙනවා. අපි ඉස්සරහට ගිහලා බලමු. මේ පළාත් පාලන සිද්ධියත් සමගම අපිට පොඩ්ඩක් ඊට චූටක් අතීතයට පොඩ්ඩක් සති කීපයකට උඩදී හැවතිස්සම කියන්නේ මේ රට වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන රටත් එක්ක අපේ ප්‍රතිවාදීන්ටත් වෙනස් වෙලා එකතු වෙන්න. ඒ අග්‍රාමාත්‍යතුමිය කියනවා විරුද්ධවාදීන්ට ඇවිල්ලා එකතු වෙන්නලු. ඒ විරුද්ධ එයාලා යන මාර්ගය හරි මාර්ගයලු. මේ කියලා වැඩක් නැහැ. මාර හරි මාර්ගයක ඒගොල්ලන් යන්නේ. ඒ කියන්නේ මේ රටේ සමලිංගික ප්‍රජාව ප්‍රවර්ධනය කරගෙන මේ අපේ ළමයි පරපුරත් ඒකට ඇබ්බැහි කරගෙන බොරු කියාගෙන වංචා කරගෙන බුදුදහමට පහර දෙමින් ඉතාම හොඳ මාර්ගයක ඒගොල්ලන් යනවා. ඒකටත් මේ විරුද්ධවාදීන්ට ඒගොල්ලන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට ඒ මාර්ගයට එන්නලු එකතු වෙන්නලු. මේ මොකද කියන්නේ? ඒකේම අනිත් කතාව නෙමෙයි දැන් මේ ඉලෙක්ෂන් එකෙන් පස්සේ මේ සිද්ධ වෙන්නේ. කංජපානිත් කියන්නේ ඔයාලා එකතු වෙන්න ඇවිල්ලා බොහොම සත්භාවයෙන් කියන්නේ. මේ එකම කතාව දෙදෙනෙක්ගේ කටින් දෙවිදිහකට එළියට එනවා. එකතු වුණේ නැත්තම් මේ කියන්නේ විරුද්ධවාදීන්ගේ මරණය කියන කතාවද? ආණ්ඩුවයි කංජපානී කියන්නේ උඹලා ඇවිල්ලා එකතු යන්. අපි හරිය ආදරෙන් කියන්නේ. එකතු වුනේ නැත්තම් උඹලටත් වෙන්නේ ඩෑන්ට වගේ වලපල්ලට යන්න තමයි. එතද මේ කියන්නේ. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපිට පොඩ්ඩක් මේ මහමැතිවරණයට ජනාධිපතිවරණයට ඉස්සලා වෙච්ච සිද්ධීන් ටිකක් පොඩ්ඩක් බලමුකෝ. ලහල්කාන්ත මහත්තයා කියනවා වාදීන්ව මර්ධනය කරනවා කියලා. වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය සැරිසරනවා. ඒකට මේ ආතන රැල්ලත් එක්ක තර්ජන ගර්ජනත් එක්ක ඒ අතරේ ජනාධිපතිවරයා ගිහිල්ලා කියනවා වෙන කවරදාකවත් ඉතිහාසයේ නොවූ ආකාරයකට කිසිම ජනාධිපතිවරයෙක් නොකියූ ආකාරයට කට්ටිය පළාත් පාලන ආයතන වලට ගෙනාවේ නැත්නම් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැහැ. එයා කියන්නේ මුදල් දෙන්නේ නැහැ කියලා නෙමෙයි. මුදල් දෙන්න 10-15 තවක් හිතනවා. ඒ නිසා ඕගොල්ලන්ගේ ගමේ වැඩ වෙන්නේ නැහැ. පළාත් පාලන ආයතන කියන්නේ ඒගොල්ලන්ට ආදායම් තියෙනවා. ඊට අමතරව මධ්‍යම රජයෙන් මුදල් ලැබෙනවා. ඒ උනන්ට පළාත් පාලන ආයතන වල සභිකයන් හිටියේ නැහැ කියලා දැන් වසර ගණනාවක් තිස්සේ පළාත් පාලන ආයතනින් වල සේවාව අඩුවක් වෙලා නැහනේ. ඒ නිලධාරී මණ්ඩලයේ පාලනයේ යටතේ ඒ පළාත් පාලන ආයතන නිසි ලෙස ක්‍රියාත්මක වුණා.
එහෙනම් මේ සභිකයන් ආවා කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. එතකොට දැන් පසුගිය අවුරුදුකට එහා මගේ මතකේ නිවැරදි නම් 6-7ක් විතර කාලයක් කිසිම පළාත් පාලන ආයතනයක් නැතුවනේ දිව්වේ. සභිකයෝ නැහැ. නිලධාරී මණ්ඩලයේ කොමසාරිස්වරුන්ගේ හෝ ඒ අදාළ බලධාරීන්ගේ නේ යටතේ පළාත් පාලන ආයතන දිව්වේ. ඒ වුණාට පාලන ආයතන වලින් නිසිලස වැඩ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ කියලා කිසිම තැනකින් පැමිණිල්ලක් ආවේ නැහැ. එහෙනම් මේ ජනාධිපතිවරයා මේ පාවිච්චි කරන්නේ තර්ජනය. මේ ඔක්කොම එකටම ගත්තාම මේ ලේසුවඳ ලේරහ දන්න කට්ටිය මේ රට දක්කගෙන යන්නේ 88 89 භීෂණයටද කියලා අපිට හිතෙනවා. කාරණා සැලකිල්ලට ගන්නකොට අපිට මේ දෑන්ගේ මරණය හුදෙක් අමතක කරලා දාන්න බෑ. ඒක අමතක කරලා අපිට ඉදිරියට යන්න බෑ. මොකද දෑන්ගේ මරණය සිදු වී සති 2කට 3කට ආසන්න කාලයක් වුණත් අද වෙනකොටත් ඝාතන රැල්ල ඒ ආකාරයට යනවා. එන්නේ මේ කාලේ පිටින් දාගෙන සිද්ධ වෙන්නේ මගේ විරුද්ධකාරයෝ මර්ධනය කිරීමක්ද? එහෙම තමයි අපිට හිතෙන්නේ. එහෙනම් ඔබගේ මගේ ජීවිත අන්තරේ නැද්ද? අපි වැරදිලා හරි යමක් කියවුනොත් තෙරිල්ලපත් වෙන්න බැරි නැද්ද? වන්නේද? ඒ ඝාතන රැල්ල කොයිබටද යන්න තීරණය කරගන්න අවබෝධයක් කරගන්න අපි ඩයන්ගේ මරණය සම්බන්ධ විශ්ලේෂණයක් කරන්න ඕනේ. කීප ආකාරයක විමසා බලන්න ඕනේ. මෙන්න මෙහෙම බලමු. ඩයන්ගේ මරණය සිදු වූ ආකාරය හා රාජ්‍ය ආරක්ෂණ යාන්ත්‍රණය රටේ සාමය පිටුවීමේ ආයතනය ජනමාධ්‍ය විශේෂයෙන්ම ආණ්ඩුවට කඩේ යන ජනමාධ්‍ය ඒවා අවස්ථාවේ හැසිරුණේ කොහොමද? සාමාන්‍ය ක්‍රමෙන් නෙමෙයි මේගොල්ලෝ හැසිරුණේ. මෙතන යම් පරස්පරතා තිබුණා. දැන් මරා දාන්න පාතාලයේ විසින් සක්සන ලද ඝාතන සැලැස්ම. ඒ සැලැස්මට සමගාමී ලෙස සමාන ලෙස පෙර පාතාලයෙන් සිදු කරන ලද ඝාතන මොනවාද? ඒ වගේ ඝාතන තියනවාද? පාතාලයත් එක්ක ඩෑන්ගේ තිබ්බ ගනුදෙනුව මොකද්ද? පාතාලයේ විසින් මරා දැම්මා නම් ඩෑන්ගේ පාතාලයත් එක්ක මොකක් හරි ගනුදෙනුවක් තියෙනවා. මොකද්ද මෙයාට මේ තිබ්බ ගනුදෙනුව? ඒක අපි හොයාගන්න ඕනේ. වැදගත්ම කාරණේ පාතාලයයි ආණ්ඩුවේ තියෙන ගනුදෙනුව මොකද්ද? මේ හොරෙන් යන මේ ආලවන්තකම මොකද්ද? ලව් එකක් යනවා. පාතාලයයි ආණ්ඩුවේ ලව් එකක් යනවා. මාර ලව් එකක්. බලන්න ඕනේ මොකද්ද මේ ලව් එක කියලා. ඩෑන්ගේ ඝාතනයට හේතුපාදක වන සත්‍යම කරුණු ලෙස අපිට උපකල්පනය කරන්න පුළුවන් මොනවද? අපිට තියෙන කරුණු සාධක සලකා බලා උපකල්පනයක් තමයි කරන්න පුළුවන්. මොකද අපිට රාජ්‍ය ආන්ත්‍රණයටවත් අපිට ඒ අදාළ රහස් ඔත්තු සේවාවලටවත් ඒ කියන්නේ පොලිසියටවත් අපිට දැඩි ලෙස ඉෂ්ට වීමක් ඒ වගේ තොරතුරු අපිට ගන්න බෑ. ඒ අතර මේ අපිට පුළුවන් මේ ලැබිලා තියෙන තොරතුරු සාධක එකිනෙකට සසඳා බලා උපකල්පනයක් කරන්න පුළුවන්. මේ මරණය පිටිපස්සේ මොකද්ද තියෙන්නේ? මේකට පාතාලයේ ආණ්ඩුවයි දෙකම එකතු වෙලාද මේ මරණ සිද්ධ වෙන්නේ? මරණය නෙමෙයි. මරණ කියන තැනට අපිට එන්න වෙලා තියෙනවා. දන්නවා ආගමක් දහමක් නැති මිනිහෙක් කියන්නේ මිලිච්චේ. ආගමක් නැති මිනිහට පවට බය නැහැ. දුවක් කියන්න බය නැහැ. ඡාවක් කරන්න බය නැහැ. ඝාතනයක් කරන්න බය නැහැ. ඕනෙම තුච්ච ජරා වැඩක් ආගමක් නැති මිනිහෙකුට කරන්න පුළුවන්. සදාචාරයක් නැහැ. සාර ධර්මයක් නැහැ. ඒ වගේම සමහර ආගම් තියෙනවා මිනි මරන්නම කියලා දෙන. මේ දෙක එකතු වුණාම ජාඩියට මූඩියට වගේ. අලේ සුවඳ සහ රස දන්න මේ දෙකොල්ල එකතු වුණොත් එකතු වෙලා තියෙනවා නම් එකතු වුණොත් කරන්න බැරි අපරාධයක් මේ ලෝකේ නැහැ. කොල්ලන්ට මිනිස්සෙක් ඝාතනය කරනවා කියන්නේ කූඹියෙක් මරනවා වගේ. මේ කණ්ඩායම් දෙකේම ඉතිහාසයට ගියොත් හොඳ ලස්සන ඉතිහාසයක් තියෙනවා මිනීලේ රස බලමු. පියසාත්ගේ මරණයත් එක්ක සුවිශේෂ කාරණයක් වුණා. ජපානි ඉම්රාන්ගේ හඬපටය. එකපාරට හඬපටයක් එළියට ආවා. මේ හඬපටෙන් කියන්නේ මොකද්ද? ටික විතරක් මේකට ගන්න මේ පුද්ගලයා ආණ්ඩුව කරගෙන යන්න දෙන්නේ නැහැ. මේ ආණ්ඩුව පිටවලා මාස 6 මේ ආණ්ඩුව කරගෙන යන්න දෙන්නේ නැහැ මේ පුද්ගලයා. ඒක නිසා මේ සුනකයව මරලා දාන්න ඕනේ. ආදරයක් නෙමෙයි ආණ්ඩුවට තියෙන්නේ මේ ජපානි ඉම්රාන්ට රටටම මත්ද්‍රව්‍ය සපන රටේ සාමය බිඳින මිනි මරණ ජපානි ඉම්රාන්ට පුදුම ලව් එකක් තියෙන ආණ්ඩුවට. මොකද්ද මේ ලව් එක? මාර ලව් එකක්. හැබැයි ආණ්ඩුව කරන්න ඕනේ මෙවන් පුද්ගලයෝ අත්අඩංගුවට ගන්න එක
සහ ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක කරනකනේ. එතකොට මේ Tamanට විරුද්ධව ඉන්න පාර්ශවයකට නීති අනුකූලව නම් විරුද්ධයි. රටේ සාමය බිඳින, රටට විෂපවන, රටේ අපරාධ කරන මිනිස්සෙක් අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන තමයි මේ ආණ්ඩුව පත් කරලා රජයක් තියෙන්නේ. එතකොට මේ අපරාධකාරයා මේ රජය පවත්වාගෙන යන්න පුදුම සත්භාවයකින් උදව් කරනවා. මොකද්ද මේකේ පිටිපස්සේ තියෙන රහස? පුදුම වැඩක් නේද මේ? යම් පෙම්වතාට මිනිහ මරලා හරි රට කරගෙන යන්න උදව් කරන්න නේද වානි ඕන කියලා කියන්නේ. මොන තරම් මාලයක්ද මේ? පුදුම ලව් එකක්. ලව් එක මැදට පැනින්න ගිහිල්ලානේ මේ ඩෑන් කොල්ලා මැරුම් කෑවේ. අපි කරුණු තුනක් සලකලා බලමු. දැන් මේ අලුත් මේක. අපි කියන්ට ආණ්ඩුවට සහාය දෙන්න කියලා කංජිපානි තර්ජනය කරලා. ආණ්ඩුව කරගෙන යන්න දෙන්නේ නැහැ කියලා ඩෑන්ව ඝාතනය කෙරුණා කියලා එයා කියනවා. මේ මිනිස්සු අයින් කරන්න ඕනේ මේ ආණ්ඩුව යන්න දෙන්නේ නැහැ. මේ වගේ මිනිස්සු ඉන්න නිසා කියලා. ඒකට මේකෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා නේද? මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. දෙක් තවක් එළියට. ආරක්ෂක ලේකම්තුමා කියනවා මේ අපි දන්නවා කංජපානි ඉන්න තැන. හම්බෝ කියන්නේ අර පොඩි ළමයි සෙල්ලම් කරන්නේ. අපි කියන්නේ මම කියන්නේ. ඒ වගේ කතාවක් නේද කියන්නේ. එහෙනම් මෙයා ඉන්න තැන දන්නවා නම් ඇයි මෙයාව අත්අඩංගුවට ගන්න නැත්තේ? මේ අවතුල ගොඩ නැගෙන්නේ මේ පාතාලය සහ ආණ්ඩුවේ සම්බන්ධය නෙමෙයිද? මේ ගැන අපිට සාධාරණ සැකයක් මතුවෙන්නේ නැද්ද? ඝාතනයට විරුද්ධව සිටින සියලුම බලවේග කියලා තමයි ඩෑන්ව ඝාතනය වෙන්නේ. මම කියන්නම්කෝ මේකත් හරියට ආස්කු ප්‍රහාරයට ඒ අදාළ පාර්ශව එකතු වුණා වගේ. මේක දාල වශයෙන් කියන මම සෑම ප්‍රාශයක්ම කියන්නේ රහසොත්තු සේවා බල දෙකක් එකතු වුණා. කොට අමල් කුමාරගේ කටින් කියුණා පොලිසියේ ගිනියවියක් හොරකම් කරපු ආකාරයට අපේ ඒ ආරක්ෂකයන්සත් සමහර අත්‍ය සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ එතනින් කියවෙනවා නාමල් කුමාරගේ කටින්ම මේකට යම් ආකාරයෙන් කඳුරේ මදුෂ්ක සම්බන්ධයක් ලැබිච්ච ක්‍රමය. එතකොට එතනින් එහාට තමන්ගේ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න සූදානමින් ඉන්න මෝඩ තරුණ පිරිසකුත් මේක සම්බන්ධ වෙනවා. ආකාරයට මේ බලවේග ගොඩාක් එකතු කරලා තමයි ඒ ප්‍රහාරය වුණේ. ඒ වගේම සංසිද්ධියක් තමයි මෙතනත් තියෙන්නේ. කලින් වතාවේ එන්ගේ සහෝදරයා මිය යාමට සිද්ධිය සම්බන්ධ ඥාති. කොල්ලොනුත් මේකට පාවිච්චි කරගන්නකට and දැඩි ලෙස ප්‍රබලව උද්ඝෝෂණ පෝස්ටර් ගහලා උද්ඝෝෂණ මානායක හමුදුරු රම්බෙලා බලපෑමක් කරනවා අතාල නායකයන්ව වහාම අත්තරංගුවට ගන්න කියලා ආණ්ඩුවට දැඩි බලපෑමක් කරනවා. පාතාලේ තරන කලින් තරාකාරය පාතාලේ තරාකාරය. තුන්වෙනි කාරණේ වැදගත්ම කාරණේ මෙන්න මෙතනට ඉන්නේ. දැන් ඇයි ආණ්ඩුවත් එක්ක තරහ? ආණ්ඩුවයි එක මෙහෙම කියමු. දැන් ඇයි ආණ්ඩුවත් එක්ක තරහ කියනවට වැඩිය ආණ්ඩුවයි දැන් එක්ක තරහ නෑ. වැදගත්ම කාරණේ මෙතන තමයි ඉන්නේ. ඊයදා නිදහස් කරන ලද කන්ටේනර් 323 ප්‍රශ්නයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා ඒ ප්‍රශ්නේ පිටිපස්සෙන් ඇදගෙන ඒක කරලියට ගෙනල්ලා ජනගත කරගෙන ඒකට පීඩනයක් ඇති කරන්නේ ඩෑන්. ඒකට අද වෙනකන් ඒක 323ක් වෙන 370 ගණක් කියලා ඊයේ පෙරේද වෙනකොට වාර්තාවල් නිකුත් වෙලා තිබ්බා. එතකොට ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ ඉන ආණ්ඩුවට මේ ප්‍රශ්නේ හමුවේ මේ ප්‍රශ්නේ යට කරගන්න ඕනේ ආණ්ඩුවට. මේක වහලා දාන්න ඕනේ මිනිස්සුන්ගේ මතකෙන් ටෙස් කරලා. ඒ කියන්නේ මකලා දාන්න මේ බලාපොරොත්තු වෙන දේ ඩෑන් ප්‍රියසාද් විසින් අර හිඟන්නගේ තුවාලේ පාරනවා වගේ කොනා මේක එළියට ගන්නවා. එතකොට මේක ලොකු හිසරදයක් නේද ආණ්ඩුවට? හිසරදයක් නෙවෙයි. ඒකට බලමු රටක ඉන්න පාතාලේ මිනිස්සුෙකුට එහෙ ඉඳන් ඩෑන් කෑ ගැහුවට යත් අඩංගුවට ගන්න උද්ඝෝෂණය කරා කියලා පිටරට ඉන්න පාතාල වල ආයයන්ට ඒක එච්චර බලපෑමක් නැහැ. ලංකාවේ තියෙන වෙනම කතාවක්. එහෙම ලොකු බලපෑමක් නැහැ. එතකොට ඒව ඩෑන් මේ ඒ පාතාල නායකයන් අත්අඩංගුවට ගන්න කිව්වා කියලා ඩෑන්ව මරා දාන්න තරම් ඒක ප්‍රබල දෙයක් නෙමෙයි පාතාල නායකයන්ට. එහෙම ගත්තොත් එහෙම ඉතින් මේ පොලිසිවල සහ රහසොත්තු සේවාවල ඉන්න අපේ නිලධාරීන් එක්කෙනෙක්වත් ඉතුරු වෙන්න බෑ ඔක්කොම ඝාතනය කරයි. පාතාලේ විසින්. ඒගොල්ලන් පාතාලේ එරෙහිව ක්‍රියාත්මක වෙනවා අත්අඩංගුවට ගන්නවා. දැන් කංජපානි ඉම්රාන් කියන්නේ මීට කලින් මේ අත්අඩංගු ඉඳලා බූස්ස කඳවුරේ හිටපු මිනිස්සෙක්. ආකදුරේ මදුෂ්‍ය ගිනියන වෙලාවේ එළියට ගත්ත වෙලාවේ බූස්ස කඳවුරෙන් දැන් කොළඹට ගේන්න
ඒ මරණය සැලසුම් කරලාද මරණයක් කියලා කියන්නේ. ගංජපානි ඉම්රාන් බය වෙලා එයා කඳවුර මාර ගන්නවත් උසාවිය අප ගන්නත් බෑ කියලා හිටපු මිනිහෙක් යන් කියලා. ඒ මනුස්සයා තමයි අද මේ පිටරට ගිහිල්ලා ඒ ඉඳන් පාතාලේ ක්‍රියාකාරකම් මෙහෙමන්නේ. එයාට ඒ බලපෑමක් නැහැ මෙහි ප්‍රශ්නයක් ඇති වුණා කියලා. අපි වැඩියෙන්ම අවධානය යොමු කළ යුතු දේ නම් කංජිපානිගේ හඬපටියයි. දැන් මේ කංජිපානිගේ හඬපටිය මාධ්‍යවේදියෙක් විසින් එළියට දැම්මා. හැබැයි කංජිපානිවත් ආණ්ඩුවත් අද වෙනකම් මේ හඬපටය ව්‍යාජ එකක් කියලා ප්‍රතික්ෂේප කරලා නැහැ. සති ගානක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් අපිට උපකල්පනය කරන්න පුළුවන් මේක සත්‍ය හඬපටයක්. මේක සත්‍යයක්. එහෙනම් මේ ඝාතනයට අපිට කෙලින්ම සැක කරන්න පුළුවන් කංජපානි සහ ආණ්ඩුවේ සම්බන්ධයක් තියෙනවා කියන්නේ. මේ එක පැත්තක්. අපි බලමු මේකේ අනිත් පැත්ත. තව පැත්තක් තියෙනවා මේක. මේ ඝාතනයත් එක්ක මාධ්‍ය සහ පොලිසිය හැසිරුණු ආකාරය. හරි පොලිසිය නම් අපි කියමු කෙලින්ම ආණ්ඩුව යටතේ තමන්ගේ හෙච්චයිලා පත් කරගන්නවානේ ඕනෙම ආණ්ඩුවක් ඒ රාජ්‍ය ආයතන වලට. එතකොට මේගොල්ලන්ට කඩේ යන නැත්නම් පෞද්ගලික මාධ්‍ය හැසිරුණු ආකාරයකුත් තිබ්බා. හල් ගත කරන ලද ඩෑන් පියසාත් නැමැති පුද්ගලයා මිය ගිය බවට පළමුව කරුණු වාර්තා වුවත් ඔහු බරපතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට තමයි දැනට තොරතුරු අනාවරණය වන්නේ. එතනදී ඩෑන් මිය යන්න පෙර ඩෑන් මිය ගියා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශයෙන් නිකුත් වුණා. ඒත් එක්කම ඔය සමහර මාධ්‍ය කියලා අපිට කියන්න පුළුවන්. රෝහලට කෝල් කර අහනවා දැන් මරුණා. ඒ වෙනකොට කියලා ඉවරයි ඩෑන් මිය ගිහිල්ලා කියලා. ඒ ඩෑන් මිය ගිහිල්ලා නැහැ. රෝහල් ප්‍රකාශකතුමා කියනවා අන්තිමට එතුමාගේ ප්‍රකාශය බලන්න පුළුවන්. විනාඩි 5න් පාටත් අහනවා මැරෙන්නේ නැද්ද තාම මැරෙන්නේ නැද්ද කියලා. ඉතින් දැන් කොහොමද මැරුණා නේද කිය අහනවා. ඊට පස්සේ කිව්වහම නෑ කියලා දැන් මැරුණාද කිය ආයි විනාඩි 5න් පාට කෝල් දෙනවා. රෝහල් ප්‍රකාශකතුමා මොනවද කියන්නේ? අපිට ඉඩ දෙන්න මරණයක් වුණා නම් ඒක ප්‍රකාශ කරන්න. ඒකට ඇඟිලි ගහන්න එපා. දැන් ලස්සන දෙයක්. දැන් අදාළ මාධ්‍ය ආයතනයක් විසින් කියනවා මේ මෑතක වෙඩි දැමීම දවස් දෙකක් විතර උඩදී සිදුවෙච්ච වෙඩි දැමීමකදී මේ වෙඩි තබා තුවාල වෙලා තියෙනවා. මිය ගියොත් ඒක වෙඩි තබා සිදු වූ ඝාතනයක් ලෙස පසුව ප්‍රකාශ කරන්න. ඒක තමයි කියන්නේ මේ මුවාට පෙර වැටපනිනවා කියලා. වැටපනින කතාව තමන්ගේ කටින් එළියට පනිනවා. තමන්ගේ අභ්‍යන්තරයේ තිබ්බදේ. මේ කියවෙන්නේ ඒගොල්ලන් කලින් කියපු දේ සුද්ධ කර ගැනීමක් නෙමෙයි. මේ වැරද්ද කරන්නේ නැහැ දැන්. අද අපි කියන තුවාල වුණා මරුණට පස්සේ මරුණා කියන්නේ කියලා. සම්බන්ධයක් ගොඩ නැගෙන්නේ නැද්ද මේගොල්ලන්ගේ සමසම්බන්ධය ගැන. එතකොට මෙතන වැදගත්ම කාරණේ මාධ්‍ය සහ පොලිසියත් පිටිපස්සෙන් ඉන්න මේ බලල්ලා ටික. ඈන්ගේ මරණය බලාපොරොත්තු ලැබීම සාර්ථකද නැද්ද කියන එකද රෝහල් බලධාරීන්ට කෝල් කර අහන්නේ. තව දෙයක් අපිට කල්පනා කරන්න පුළුවන්. පිටිකරුවෝ බොහොම සෑහලුවෙන් ගිහිල්ලා ගෙදරටම ගිහිල්ලා වෙඩි තියලා එනවා. පිටිකරුවෝ කිව්වා වෙන්න බැරිද? වැඩේ හරි සර්. දුන්නාගෙන ඒක ආයේ ගේම දුන්නා වෙන්නම ගහුවා. ආය මිනිහා ඉවරයි. ඒ කියපු ඒ විශ්වාසයේද මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ කටෙන් සහ අදාළ මාධ්‍යයෙන් එළියට ආවේ. එන්නේ මේ ඝාතකයන් විසින් තහවුරු කරන ලද විශ්වාසයේද පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකගේ මුවින් සහ සමහර මාධ්‍ය ආයතන වලින් එළියට ආවේ. ඒ තරම් දැඩි විශ්වාසයක් තිබ්බද? රෝහල් බලධාරීන් විසින් මරණය නිවේදනය කරන්න කලින් කොල්ලන මෙච්චර විශ්වාසයකින් මේ මරණය නිවේදනය කරේ ඝාතකයන් විසින් මේ මරණය තහවුරු කරන නිසා. සැකයක් ඇති වෙන්නේ නැද්ද? හොඳට හිතන්න ඕනේ මේක. සැකයක් ඇති වෙන්නේ. පේන ආකාරයට මේ මරණය ඈන්ගේ පවුල තුල ගැටුමක් සහ යම් පාතාල සම්බන්ධ ගැටුමක් කියලා ගොනු කරන්න උත්සාහයක් තියෙනවා. පේනවා අපිට. මේ සිද්ධියට සම්බන්ධ වෙච්ච සමෝග අතරින් ඒ කියන්නේ ආණ්ඩුව පැත්තකට දාලා මේක මේ පාතාලයේ සහ පවුලේ ගැටුමක් නිසා සිද්ධ වෙච්ච මරණයක් කියලා මේක දාන්න එන ස්වභාවයකට එනවා කියලා අපිට නිකන් ඉඟි එනවා. ඝාතනයේ වැඩිපුරම කාට දෙන්නේ? මැරිච් එකේ වාසිය වැඩිපුරම කාට දෙන්නේ? ජපානයේ ඉම්රාන්ටද? නැත්නම්
එයාගේ තව සහචර යාළුවෝ ඉන්නවනේ පාතාලේ ගෝඩ්ෆාදර්ස්ලා ගොඩක් ඉන්නවනේ. මේකේ වැඩිම වාසිය එන්නේ මේ තියෙන ආණ්ඩුවට නෙමෙයි. මේ ඩෑන්ගේ මරණයත් එක්කම කන්ටේනර් ප්‍රශ්නේ සියල්ල විසඳිලා ගිහලා යන්නේ නැද්ද? දැන්ටම යට ගිහලා නැද්ද මේ ප්‍රශ්නේ? මේ නැමත ගිහලා යන්නේ නැද්ද? මේකේ වාසිය මොකද වෙන්නේ? දින ආණ්ඩුවට නෙමෙයි. මේ දැනදී අපිට පේන දේ කියන්නේ. බාහිරව සත්‍යයක් තියනවා නම් මූලාශ්‍ර සමගයක ඉදිරිපත් කරනවා. මේ රටේ මේ අමදූෂිතම ආයතන අතර පොලිසියක් තියෙනවා. පොලිසිය ක්‍රියාකාරීත්වය පිළිබඳ ජනතාවගේ කිසිම විශ්වාසයක් නෑ. ඝාතනයක් වහනවා කියන එක බාම් පිටි කරන්නත් පුළුවන් පොලිසියට. මේ වගේ ওই ඝාතන සිද්ධි වුණත් යම් ක්‍රමයකට වහලා දාන්න දන්නවා. ඒ වගේ යම් කිසි බලපෑමක් මත සිදුවෙන උත්සාහයක්ද සැකයක් ඇති වෙනවා නේද? අපිට හිතන්න වෙනවා ඩෑන් කියන්නේ මහා ලොකු චරිතයක් නෙමෙයි. සිංහල බෞද්ධ ලේබල් එක ගහගත්ත විකුණාගෙන කමින් බඩ වඩාගත්ත දෙයක් විතරයි. මෙන්න මේ හඬපටය අහන්නකෝ. කොමින් මට පොඩේ මේ වැසර දෙමිනෝ පොඩ්ඩක් ඉන්න. කොමින්. කොමින්. ඔව්. හෙලෝ. හරි. ඒ අවශ්‍ය ප්‍රතිපාදන මල්ලි ඒගොල්ලෝ ඕන දෙයක් සල්ලි මොනවද පොඩ ගැටමුත. ඒක තමයි මට මේමයි නිකම් මේ පොඩි මුදල් මට නම් බෑ ටිකක් වැඩක් කරගන්න පුළුවන් මුදලක් අපේ අතට එන්න ඕනේ. හරිද? ඒක තමයි අපෝ නැත්තම් ඉන්නේ ජීනවද? හරිද? ඒක රාජධාරා කරමු මල්ලි. ඒගොල්ලෝ කිසි ප්‍රශ්නයක් නෑ. දැන් ඔය තේජාන්ට දෙනවා වාහනේ. මේ රාජිතත් එක්ක දැන් මම කොහොමද කතා කරන්න කියන්නේ? අපි දැන් බැනලා කියන්නේ මම වැඩිම රාජිතර ගහලා තින්නේ මම නේ බා. ඉතින් ඒකනේ කොහොමදනේ දැන් අපි ඒකක් නෑ. අවුලක් නෑනේ ඔයා ඉන්නවනේ. වටිනේ පුච්චරයනේ මල්ලි. නයි මේ ඒතොර බදුර් දීලා මේ මට ඕල් කියන ඔයා විතරයි. ඒතොර දැන් බදුර් දීලා අසස්සාරිලා උන් අයෝ මේ බරේ යද්දුත් අපිට කවුද? බදුර් දීන අසස්සාරිලා මුන් සෙට් එක. නේද? ඒගොල්ලෝ එක්ක නේ වැඩ කරන්නේ මල්ලි. දැන් උන් ඔය පක්ෂෙම ඉන්නේ යෝකනේ වැඩේ මේක ඊට පස්සේ සමාජෙම මොකක්ද මේ කරන්නේ වෝට් එකනේ මල්ලි. සිංහල ඡන්දනේ. සිංහල ඡන්ද ටිකනේ කඩලවනේ. එනෝ. හරි මං සිංහල ඡන්ද ටික මං කඩලා දෙනවා. මට අදයි මිලක් තියෙන්න ඕනේ. ඇයි මං වැඩේ කරනවා කෙලින්ම සුපිරියටම කරනවා. මං දැන් එනං එනවා උතන්ට. ඕම ඉන්න වාහනේ අරගෙන එන්න. පොඩෝමින් මට පොඩේ මේ වැසර දෙමිනෝ පොඩ්ඩක් ඉන්න. කොමින්. කොමින්. ඔව්. හරි. ඒ අවශ්‍ය ප්‍රතිපාදන මල්ලි ඒගොල්ලෝ ඕන දෙයක් සල්ලි මොනවද පොඩ ගැටමුත. ඒක තමයි මට මේමයි නිකම් මේ පොඩි මුදල් මට නම් බෑ ටිකක් වැඩක් කරගන්න පුළුවන් මුදලක් අපේ අතට එන්න ඕනේ. හරිද? ඒක තමයි අපෝ නැත්තම් ඉන්නේ ජීනවද? හරිද? ඒක රාජධාරා කරමු මල්ලි. ඒගොල්ලෝ කිසි ප්‍රශ්නයක් නෑ. දැන් ඔය තේජාන්ට දෙනවා වාහනේ. මේ රාජිතත් එක්ක දැන් මං කොහොමද කතා කරන්න කියන්නේ? අපි දැන් බැනලා කියන්නේ මම වැඩිම රාජිතර ගහලා තින්නේ මම නේ බා. ඉතින් ඒකනේ කොහොමදනේ දැන් අපි ඒකක් නෑ. අවුලක් නෑනේ ඔයා ඉන්නවනේ. වටිනේ පුච්චරයනේ මල්ලි. නයි මේ ඒතොර බදුර් දීලා මේ මට ඕල් කියන ඔයා විතරයි. ඒතොර දැන් බදුර් දීලා අසස්සාරිලා උන් අයෝ මේ බරේ යද්දුත් අපිට කවුද? බදුර් දීන අසස්සාරිලා මුන් සෙට් එක. නේද? ඒගොල්ලෝ එක්ක නේ වැඩ කරන්නේ මල්ලි. දැන් උන් ඔය පක්ෂෙම ඉන්නේ යෝකනේ වැඩේ මේක ඊට පස්සේ සමාජෙම මොකක්ද මේ කරන්නේ වෝට් එකනේ මල්ලි. සිංහල ඡන්දනේ. සිංහල ඡන්ද ටිකනේ කඩලවනේ. එනෝ. හරි මං සිංහල ඡන්ද ටික මං කඩලා දෙනවා. මට අදයි මිලක් තියෙන්න ඕනේ. ඇයි මං වැඩේ කරනවා කෙලින්ම සුපිරියටම කරනවා. මං දැන් එනං එනවා උතන්ට. ඕම ඉන්න වාහනේ අරගෙන එන්න. ප්‍රියසාද් සිංහල බෞද්ධ නමින් මොකද්ද කරේ කියන එකෙන් තේරෙනවා. එතකොට මේ ඩෑන් ප්‍රියසාද් කවුද කියන්නේ කියන එක හොඳින් අපිට තේරුම් ගන්න පුළුවන්. ඩෑන් ප්‍රියසාද්ගේ මරණයට ඈඳෙන තව කතා බහක් එනවා පැත්තේ. තුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා එහෙම කතාවක් කියනවා. රජය වෙනමත් පාතාලේ වෙනමත් ක්‍රියාත්මක කරගන්න තිබ්බා. අපි මාධ්‍යට නොකියා දැවැන්ත මෙහෙයුමක් සිද්ධ කරන නිසා. රණුව මෙයා මේ මොකද්ද කියන්නේ? කියන්නේ පාතාලය මර්ධනය කරන්න මෙහෙයුමක් කරගෙන යනවා රහසිගත. නම් පෙන්නේ නැහැ මෙහෙයුමක් යනවා කියලා. එහෙම මෙහෙයුමක් යනවා නම් එක්කෝ EF එක හරි පොලිසියෝ හමුදා මෙහෙයුමක් ගිහිල්ලා පාතාලයත් අඩංගුවට අරගෙන ඒගොල්ලන්ගේ එක්කෝ ඇති වුණාන සමහර මිය ගියා කියලා කියනවා. ඔය ආයුධ පෙන්නන්න දීලා මිය යනවනේ සමහරු වැරදිලා වෙඩි තිබ්බා. ඊට පස්සේ ප්‍රතිචාර දැක්වට පස්සේ අර මිනිස්සු අර පොලිස් කාර්යවලට වෙඩිලක්වත් අදින්නේ නැහැ. එහෙම සිද්ධිත් වෙනවා. ඒ නැත්තම් මේගොල්ලන් අල්ලගෙන එලා උසාවියට දාලා නීති ක්‍රියා.
එහෙම කිසිම දෙයක් නැහැ. කිසිම රැල්ලකුත් නැහැ. හැමදාම වෙඩියපත් වෙනවා කාට හරි. මේ වෙඩිපත් වෙන මිනිස්සු දැන් ඩෑන් ප්‍රියසාද්ගේ මරණය පුද්ගලයා යම් කිසි ප්‍රසිද්ධියක් තිබ්බ පුද්ගලයෙක් නිසා එයාගේ මරණේ කාරණා එළියට ආවට මේ අප්‍රසිද්ධ පුද්ගලයෝ කවුද මැරෙන්නේ? මොන හේතුවක් මැදද මැරෙන්නේ? මේගොල්ලන් පාතාලයට සම්බන්ධද? දැන් අර අවුරුදු 18කද 19කද තරුණකඩ වෙඩි තිබ්බා. ඒකට පොලිසිය කිව්වේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධයි. ඉතින් කාරණ ලෙස මේ පාර්ලිමේන්තුවේ පවා මේක ප්‍රශ්නයක් වුණා. අවුරුදු මේ මිනිස්යාගේ මව හෝ මේ කොළුවා මත්ද්‍රව්‍ය වල සම්බන්ධයි නෑ. මේ මිනිස්යා එයිද නගර සභාවෙන් පහරතු ගන්න. මේ උත්සාහ කිරීමක් තියනවාද තමන්ට විරුද්ධ යන විරුද්ධවාදී රාජ්‍ය ත්‍රස්තවාදයක් විසින් මරා දමමින් ඒවා මේ පාතාලයට ගොනු කරන්න කියන කාරණේ. එළියට එන්නේ නැහැ දැන්. ඩෑන් ප්‍රසිද්ධ පුද්ගලයෙක් නිසා මේවා එළියට ආවත් මේ අනිත් මරණවල විස්තර එළියට එන්නේ නැහැ. ඒතකොට කවුද මේ මරණ පුද්ගලයෝ? ඇත්තටම පාතාලය ඇතුළේ ගැටුමක්ද? නැත්නම් පාතාලය මෙහෙවමින් රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ රාජ්‍ය ත්‍රස්තවාදය පාතාලයේ මෙහෙවනවාද? අර අතුරු සිද්ධ කරනවාද? මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ චතුරංග අබේසිංහ මේ නියෝජ්‍ය අමාත්‍යවරයා කියන්නේ මේ පාතාලය මර්ධනය කරගෙන යනවා කියලා රාජ්‍ය ත්‍රස්තවාදයේ විසින් උන්ගේ ප්‍රතිවාදීන් මර්ධනය කිරීම. අල්කාන්ද මහත්තයා කිව්වා වගේ කලින් අපිට විරුද්ධ වෙන කට්ටිය අපි මර්ධනය කරනවා. පතුරවන්නේ මර්ධනයද? හිතන්න මේක. එක්කම මේ ආණ්ඩුව පාතාලයට සම්බන්ධතා තියනවා කියන්නේ හැම ආණ්ඩුවක්ම පාතාලයට සම්බන්ධතා තියෙනවා. මේ ආණ්ඩුව විතරක් විශේෂයෙන් එහෙම කියන්න බෑ. අපි දන්නවා ආණ්ඩුවල ඇමතිවරු පාතාල නායකයන් තමන්ගේ ජරා වැඩ කරගන්න පාවිච්චි කරනවා. ආණ්ඩුව සමග අපිට පෙනී යනවා මේ පාතාලේ සම්බන්ධතාවය ගැන. තාලි විතරක් නෙමෙයි. විවරදාම. තාලියටි රණවක කියන ඒ මාධ්‍යවේදියා විසින් දනාවක් එල්ල කරනවා. හර්නලද කන්ටේනර් 323 තුල මද්ද්‍රව්‍ය සහ ආයුධ තිබුණා. ඒකට වරාය වෘත්තීය සමිතියෙන් චෝදනා කරනවා මේවා රතු ලේබල් භයානක මට්ටමේ බහන්න තිබු කන්ටේනර්. අද වෙනකම් අධිපතිවරයාට බැරි වෙලා තියෙන මේක. ජනාධිපතිවරයා ඒ දවස්වල මොකද කිව්වේ? අධිපතිවරයා මේ කන්ටේනර් පිටි පසුපස පන්නයි කියලා නිවුස් එකක් ගහලා තිබුණා. ආම පන්නනවා මිනිස්සයා. කන්ටේනර් දුවනවා 100 ගානට ජනාධිපති හැල්මේ දුවනවා කන්ටේනර් අල්ලගන්න. කාට දාම අල්ලගන්න බැරි වෙලානේ මේක බලන්න යනකොට. දැන් මාස 7ක් විතර ගිහිල්ලානේ. අම ජනාධිපතිට කන්ටේනර් ටික අල්ලගන්න බැදී. මොනවා? කිය දුවනවා. ඒකට මතකද? තිය මෙහෙයුම යන වෙලාවේ. ඉතින් ගිහලා ආවර්ජනය කරලා බලන්න. තිය මෙහෙයුමත් ඉතින් ඇත්තටම හාල් මැස්සොයි මේ හුරුල්ලොයි සාලයෝයි අල්ලල්ල හිටියා මිසක් එතනත් ඇත්තම දෙයක් නෙමෙයි. ඒකත් ෂෝ එකක්. ඩාක් රිදුනේ කාටද මේ යුක්තිය මෙහෙයුම යනකොට මේ ඉහළම මට්ටමේ නෙමෙයි ඊට පහළම මට්ටමේ මේ කුඩු පාරංකාරු ටික අල්ලගෙන යතුරු නඩේට නෙමෙයි උත්තනාවක් කරා. අහිංසක මිනිස්සු අල්ලනවා මේක වහම නවත්තන්න මේ අහිංසක මිනිස්සු නිර්දෝෂී මිනිස්සු අල්ලනවා කියලා පරපතල චෝදනාවක් එල්ල කරා ඒ වෙලාවේ. නැත්නම් මේයි මේ කුඩුකාරයෝ අල්ලනකොට මේගොල්ලන්ට තියෙන ප්‍රශ්න මොකද්ද? JP කට්ටිය, NPP කට්ටිය. ඒතර මේ ඔක්කොම එකට පෙළගස්සලා බලමු. ජපානි ඉන්න තැන දන්නවා. ඌ අපි අල්ලන්නේ. මේ දැන් ආණ්ඩුව කරගෙන යන්න දෙන්නේ නැහැ. අයින් කළා දාන්න ඕනේ. එක පාලන ආයතනවල සභිකයෝ ආණ්ඩුවට සහායක දෙන්න වෙන නැත්තම් බලාගෙනයි. මේ කාර්යය අල්ලන්න එපා. එම්සු අහිංසකයි. හතර පෙළගස්සලා ගත්තාම මොකද්ද කියන්නේ? පාතාලයට සහ මද්ද්‍රව්‍ය වෙළඳාමට මන් ආණ්ඩුවේ PP සම්බන්ධයක් නවදෝ කියන එක සැකයක් මතුවෙන්නේ නැද්ද? පෙළගස්සගත්තා. මේ සිද්ධ වෙන කාරණාත් එක්ක. මම කියන්නේ තියනවා කියලා. මම කියන්නේ මේ කාරණා පෙළගස්සා ගත්තාම අපිට හිතෙන දේ සාධාරණව සැකයක් මතුවෙනවා. කාරණා ඔක්කොම එකට කැටි කරලා බලපුවාම පේනවා ඒ යම්කිසි අකටයුත්තක් ලොකුටම සිද්ධ වෙනවා. නවත්තන්න ආණ්ඩුවට කිසිම උවමනාවක් නැහැ. එක්කම ආණ්ඩුව මේකට සහයෝගය දක්වනවාද නැත්නම් රාජ්‍ය ත්‍රස්තවාදී මේක මෙහෙවනවාද කියන කාරණය මතුවෙනවා. ඒක ඇති කරනවා. මේ යන අතන රැල්ල දුරට උඩු දුවයිද? 89 භීෂණ කාලේ තිබුණාසේ සාමාන්‍ය ජන ජීවිතයට මේක බලපෑමක් කරයිද? මේ වෙනකොට ආණ්ඩුවට ඡන්දය හරහා පීඩනයක් එල්ලලා තියෙනවා. මගේ ප්‍රියත්වය බොහොම දැඩි ලෙස පහතට බැහැලා තියෙනවා. සුඛලකිරීමෙන් ඉන්නේ. මේගොල්ලන්ට මේ ඇති වෙන తত্ত্বය ලැබුණු අති ජයග්‍රහණයත් එක්ක මේ ෂණික කඩාගෙන වැටීම. මේගොල්ලන්ට දිරෝගන්න බැරි වෙයිද? දිරෝගන්න බැරි වෙලා බලයට බල උන්මාදේ වෙන අහුවෙන එක විරුද්ධ වෙන එක අහගෙන යන තත්වයකට මේක වර්ධනය වෙයිද? රටේ ජනතාවගේ දවස මොකක් වෙයිද? දිනෙන් දින
ගිලිහෙන ජනප්‍රියත්වය මත මේ වියරුව වැඩි වෙයිද? ඒ අනාගතය මොකක් වෙයිද? වතාවක් ඊශනයකට අපිට මුහුණ දෙන්න වෙයි. ඒ ගැන හිතන්න, අවබෝධ කරගන්න, සොයලා බලන්න ඉතුරු කරමින් යනවා. තරගෙන ෆොටෝ කොත් අරගෙන ඉඳලා ටියුෂන් දෙන්න